Hello, hi, welcome to Pitch Report. ඉතින් අද ඔයාලට අරන් එන්නේ highest individual scores in T20 World Cup. ඉතින් මේ ලිස්ට් එකේ top 5 එක ගත්තම පස්වෙනි තැන ඉන්නේ යුවරාජ් සම්රා. ඔයාලා දන්නවා මේ අවුරුද්දේ කැනඩා වලට ඕපන් කරපු ප්ලේයර් තමයි යුවරාජ් සම්රා. තාම අවුරුදු 19යි but super ෆකර් සමාන් වගේ ප්ලේයර් කෙනෙක්. ඒ කියන්නේ unorthodox. ඒ කියන්නේ මට එයාගේ ඔය ඇක්ෂන් එක බලද්දි එහෙම තමයි තේරුනේ left hand batter. ඉතින් එහෙම so යුවරාජ් සම්රා ලකුණු 110යි බෝල 65ට and එයා 4 11යි 6 6කුයි ගාලා තිබ්බා. ඒ ගාලා තිබ්බේ versus New Zealand. ඒක තමයි point එක. so චෙන්නයි වල ගැව්වේ one of the best innings මේ අවුරුද්දේ T20 World Cup එකේ. and මේකේ number 4 ඉන්නේ අහමද් ෂහසාඩ්. අහමද් ෂහසාඩ් ගාලා තියෙනවා ලකුණු 111ක් not out. so එයා ගහලා තින්නේ බෝල 62කින් and එයාගේ opponent බංග්ලාදේශ් මෙයා ගහලා තියෙන 2014 අපි World Cup එක උස්සපු year එක. ඉතින් මිර්පූර් වල තමයි ගහලා තියෙන්නේ. එයාගේ strike rate එක 179.03. and මේ list එකේ තුන්වෙනියට ඉන්නේ ඇලෙක්ස් හේල්ස්. so ඇලෙක්ස් හේල්ස් ලකුණු 116ක් ගහලා තියෙනවා not out එකක්. so balls 64කට and එයාත් 6යි 4 11යි ගාලා තියෙනවා with a strike rate of 181.25. එයාගේ opponent ඇවිල්ලා ශ්‍රී ලංකා. මේකත් ගාලා තින්නේ 2014 හැබැයි අපි දිනුනේ World Cup එක. so what? ඉතින් මේ ලිස්ට් එකේ දෙවෙනි තැන ඉන්නේ the best T20 batsman ever which is Chris Gayle. Chris Gayle ලකුණු 117යි balls 57යි and එයාගේ මේ ඉනිං එකට 4 7යි 6 10යි. so just Chris Gayle things and මෙයාගේ opposition තමයි South Africa. මම හිතන්නේ very first World Cup match එක 2007 සෙප්තැම්බර් 11 යොහන්නස්බර්ග් වල ගාන්නේ. මට හොඳට මතකයි මම මේ match එක බැලුවා පොඩි කාලේ. and මේ ලිස්ට් එකේ number 1 ඉන්නේ බ්‍රෙන්ඩන් මැකලම්. so බ්‍රෙන්ඩන් මැකලම් ගහනවා ලකුණු 123ක් බෝල 58ට 4 11යි 6 7කුයි එක්ක. so එයාගේ strike rate එක 212.06යි. එයා මේ ගාන්නේ බංග්ලාදේශ එක්ක පල්ලේ කැමේ. මොනවා හරි කනෙක්ෂන් එකක් තියෙනවා ශ්‍රී ලංකා එක්ක. පළවෙනි එකයි අන්තිම එකයි ඇවිල්ලා so ශ්‍රී ලංකා co-host එකක් ඇවිල්ලා ශ්‍රී ලංකා host. ඊට පස්සේ අහමද් ෂහසාඩ් ඇලෙක්ස් හේල්ස් එකක් ශ්‍රී ලංකා එක්ක ශ්‍රී ලංකා දිනපු අවුරුද්දේ මේ දෙකම and then Chris Gayle first T20 World Cup එකේ first match එක. so මේක තමයි ඒ ලිස්ට් එක and මම ඔයාලට තවත් stat taking හම්බෙන්නම් අනිත් වීඩියෝ එකේදී. thank you very much for watching.